අයිබෝන් හැමෝටම මම හිතන්නේ අද අපි හැමෝටම ප්‍රශ්නයක් වෙලා තියෙන වචන පද මතක තියාගන්න තියෙන ප්‍රශ්නේ. ඉතින් මම මේකට විසඳුමක් විදියට තීරණය කරා මේ විදිහට අපිට ඕනේ වචන සෙට් එකක් දාලා ලස්සන කතාවක් විදියට මේ වචන මතක තියාගන්න ලස්සන කතන්දරයක් හදන්න. ඉතින් ඒකේ පළවෙනි උත්සාහය විදිහට තමයි මම අද මේ උද්‍යානයේ අලංකාරය කියලා ලස්සන කතාවක් හදලා ඔයාලට ඒකෙන් වචන මේකේ ඇත්තටම තියෙනවා ක්‍රියාපද 10ක් සහ නාමපද 10ක් ඇතුළත් කරලා තමයි මේක හැදුවේ. ඉතින් ඒකට අමතරව තවත් වචන කීපයක් පහළ තියෙනවා. මම හිතන්නේ මෙතන වචන 50ක විතර සෙට් එකක් තියෙයි. බලන්න ඔයාලට මේකෙන් යම් පහසුවක් මතක තියාගන්න ලේසි ක්‍රමයක්ද මේක කියලා. එහෙනම් වීඩියෝ එක ලයික් කරලා පට කමෙන්ට් එකක් දෙන්න. මේ ක්‍රමය හොඳයි මේ විදිහට කරගෙන යන්න කියලා. එහෙනම් මම දිගටම ඔයාලට මේ විදිහට වචන මතක තියාගන්න පහසු විදිහට මේ විදිහට වීඩියෝ ටිකක් අප්ලෝඩ් කරන්න බලන්න. බලමු අපි මේක ඉස්සරහට කරලා. මම මේකට මාතෘකාව දෙන්නේ උද්‍යානයේ අලංකාරය කියලා. කතාව නිකමට කියලා බලන්න. මම කරමු. බලන්න ඉස්සරහට කුඩා ගම්මානයක ගම්වැසියන් පොදු උද්‍යානයක් අලංකාර කිරීමට කියන්නේ බියුටි කියලා. බියුටි ලස්සන කරනවා අලංකාර කරනවා. ඒක තමයි බියුටි කියන්නේ. බියුටිෆයි අලංකාර කිරීම තීරණය කළ විට ඔහුගේ අදහස් බොහෝ විට වෙනස් විය. වෙනස් වෙනවා කියන්නේ අපි ඩිෆර් වෙනස් වෙනවා. ඊපස්සේ මුලින්ම අදහස් වල වෙනසක්. වෙනසට කියනවා ඩිෆරන්ස් එක. ඩිෆරන්ස් මුලින්ම අදහස් වල වෙනසක්. මුලින්ම අදහස් වල ඩිෆරන්ස් එකක් ඇති විය. ඊට පස්සේ සමහරෙක් සිදුවේ උද්‍යානය සරලවම පිරිසිදු කිරීම. පිරිසිදු කිරීමට අපි කියන්නේ ක්ලීන් පිරිසිදු කරනවා. මේක verb එකක්. සමහරෙක් සිදුවේ උද්‍යානය සරලවම ක්ලීන් කිරීම ප්‍රමාණවත් බව. ඔයාලට එහෙම මතක තියාගන්න පුළුවන්. සමහරෙක් සිදුවේ උද්‍යානය සරලවම ක්ලීන් කිරීම ප්‍රමාණවත් බව. පිරිසිදුකම කියන්නේ නම. පිරිසිදුකමට අපි කියන්නේ cleanliness. පිරිසිදුකම පමණක් අවධාරණය කළ යුතු බවත්ය. right? තවත් පිරිසක් විශ්වාස කළේ මල් පැල සිටුවීමෙන් එයට සැබෑ අලංකාරයක් ලැබෙන බව. අලංකාරය කියන්නේ beauty. අලංකාරය මනත සුන්දරත්වය. තවත් පිරිසක් විශ්වාස කළේ මල් පැල සිටුවීමෙන් එයට සැබෑ beauty අලංකාරය ලැබෙන බව. වැඩි පිරිසක් ආකර්ෂණය කරගන්න කියන attract. ආකර්ෂණය කරගන්න බවත්ය. right? ඊළඟ බලන්න. මෙම කණ්ඩායම් දෙක ඔවුන්ගේ අදහස් වෙනුවෙන් තරග කිරීමට පටන් ගත්තා. තරග කරනවට අපි කියන compete verb එකක්. compete තරග කරනවා. මෙම කණ්ඩායම් දෙක ඔවුන්ගේ අදහස් වෙනුවෙන් compete කිරීමට පටන් ගත්තා. කුමක් කළ යුතුදැයි තීරණය කිරීමට අපහසුය. තීරණය කරනවට කියනවා decide තීරණය කරනවා. ඔවුන්ගේ සාකච්ඡා තව තවත් ගැටලුවේ ගැඹුර කියන්නේ මෙතනදී noun එක depth එක. ගැඹුරු කලේ කියන්නේ ගැඹුර වැඩි කරගෙන ගැඹුරු කරනවට කියන්නේ deeper. ගැඹුරු කළා deeper. ගැඹුරු කරනවා කියා පෙනුනි. ප්‍රඥාවන්ත වැඩිහිටියෙකු මැදිහත් විය. පැහැදිලි කළේ ඔවුන්ගේ අවසාන ඉලක්කය වූයේ
ගම්මානයට ආකර්ෂණයක් නිර්මාණය කිරීම බවයි. ආකර්ෂණය කියන්නේ attraction ආකර්ෂණය. අවසානයේදී ඔවුන් එකඟතාවයකට පැමිණිය හැකි විය. අවසානයේදී ඔවුන්ට එකඟතාවයකට පැමිණිය එකඟතාව කියන ඇග්‍රීමන්ට් එකක්. ඇග්‍රීමන්ට් එකකට එන්න පුළුවන් වුණා. right? ඊළඟට ඒ අනුව ඔවුන් අදහස් දෙකම එකට ක්‍රියාත්මක කිරීමට එකඟ විය. එකඟ වෙනවා agree එකට වෙනවා. අවසානයේ ඔවුන් අදහස් දෙකම එකට ක්‍රියාත්මක කිරීමට එකඟ විය. ඊළඟ ඡේදවල ඔවුන් එක්ව වැඩ කරන විට ඔවුන් එකිනෙකාගේ උත්සාහයන්ට ප්‍රශංසා කිරීමට පටන් ගත්ත. ප්‍රශංසා කරනවා admire. ප්‍රශංසා කරනවා admire. එහෙම නැත්නම් අගය කරනවා. මුලින් තිබූ තරඟය දැන් සහයෝගීතාවයට පාර පෑදී. තරඟයට වෙන competition තරඟය. compete කියුවම තරඟ කරනවා. competition එකේ noun එක තමයි තරඟය. පාර පෑදී නිගමනයක් ලෙස. නිගමනයට අපිට conclusion. එහෙම නැත්නම් අවසානය ලෙස. නිගමනය ලෙස conclusion. ඔවුන්ගේ සාමූහික තීරණයට කියනවා decision තීරණය. අලංකාර උද්‍යානයක් බිහි කළේය. right? decision තීරණය. දැන් මුළු ගම්මානයම උද්‍යානයට ප්‍රශංසා කළේය. ප්‍රශංසා කරනවා admiration. එහෙම නැත්නම් අගය කරනවා. දැන් මුළු ගම්මානයම උද්‍යානයට ප්‍රශංසා කළේ admiration. ඔවුන්ගේ සමගි උත්සාහය සැබවින්ම ගම්මානයේ සැබෑ අලංකාරය ඉස්මතු කළේය. right? ඊට අමතරව තවත් ප්‍රබලම තියෙනවා the village garden unified beauty in a small village. village කියන්නේ ගම. කවුරුතන village ගම in a small village. the people can මිනිසුන් had a common garden. එසම තිබුණා පොදු උද්‍යානයක්. common garden වියන එහෙම නැත්නම් උද්‍යානය. this garden lacked beauty. අලංකාරය. the villagers ගම්වැසියන්. village කිව්වේ ගම. villagers කියන්නේ ගම්වැසියන්. decided තීරණය කළා. villagers to beautify අලංකාර කරනවා. beautify it. this garden lacked. the villagers decided to beautify it. however their ideas differed. වෙනස් වුණා. differed. some believed. සමහරු විශ්වාස කළා that cleanliness පිරිසිදුකම was the key. Cleanliness was the key. they wanted only to clean පිරිසිදු කරනවා. the garden. other villagers had different opinions කියන අදහස්. they believed flowers මල් would bring ගේනවා true beauty and would attract ආකර්ෂණය කරනවා more people to the garden. these two groups කියන්නේ කණ්ඩායම් began පටන් ගත්තා to compete තරඟ කරනවා with their ideas ඔවුන්ගේ අදහස් සමග. a difference වෙනස in opinions create a problem ගැටලුව. their discussions did seem පෙනුණා
seen කියන පෙන්වුණා. To deepen ගැඹුරු කරනවා the depth ගැඹුර of this problem further. It was hard to decide what to do කරනවා. A wise elder from the village, elder කියන වැඩිහිටියා, then intervened මැදිහත් වුණා. She explained explained that their ultimate goal was to create निर्माण करना an attraction ආකර්ෂණය for the village. She suggested an agreement එකඟතාවය. The villagers decided to reach ළඟා වෙනවා and agreement and agreed එකඟ වුණා to implement ක්‍රියාත්මක කරනවා both ideas together. They would clean and then plant flowers. As the villagers worked together, they began to admire each other's efforts. The initial competition gave was to cooperation සහයෝගීතාවය. As a conclusion නිගමනය අවසානය, their collective decision තීරණය brought ගෙනාවා a truly beautiful garden. Now the entire village sought admiration for the garden beauty. Their united effort ප්‍රයත්නය truly highlighted ඉස්මතු කළා the villagers genuine beauty. මම හිතන්නේ ඔයාලට ඉතාමත් පහසුවෙන් මේ වචන හැම එකක්ම මතක තියාගන්න හොඳ කතන්දරයක් වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් ඔයාලගේ මේ ගැන අදහස් ideas කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් කරන්න. අපිට ටිකටම